අද අපි ඔබට කියන්න යන්නේ ලෝ ගැඹුරුම සිදුර විදින්න ගිහින් පිරිසකට උනා කියන අద్භූත කතාව ගැනයි. පොළොව මතු පිටින් ඉඳලා කිලෝමීටර් 14.4ක් පමණ ගැඹුරට ගියාම මෙයාලා පාවිච්චි කරපු ග්‍රිල් එක බෝල් ගුහාවක් වගේ එකකට ඇතුල් වුණා. මේක යාලා බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මෙතන තිබුණ අద్භූතම දේ තමයි මේ සිදුරෙන් මෙයාලට අමුතු හඬක් ඇසුණා. මේ නිසා මයික්‍රොෆෝන් එකක් සහිත උපාංගයක් ඒක ඇතුළට මේගොල්ලෝ යවුවා. මෙම කුහරය ඇතුලේ විෂ වායුන් තිබුණා. ඒ වගේම එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000ක් පමණ වුණා. මේ අසාමාන්‍ය දේ මැද්දේ එයාලා යවපු මයික්‍රොෆෝන් එක ඔන් කරා. එයාලට ඇහුණු දේ නිසා වහාම මේ ව්‍යාපෘතිය නවත්තලා ගොඩ දෙනෙක් මෙම ව්‍යාපෘතියෙන් පිට වුණා. රැඳිලා හිටපු කීප දිනාට මේ හඬ දරුණු වෙන බව වැටහුණා. ඒ නිසා ඒකට අපායට විදපු ලිඳ එහෙම නැත්නම් well to hell කියන නම හැදුණා. මෙම මයික්‍රොෆෝනෙන් ඇසුණු අద్භූත හඬ ගැන සත්‍යම කතාව දැන ගැනීමට රැඳෙන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්ක මේ වීඩියෝ එකේ අවසාන තත්පරය වෙනතේ. ඉතින් අපිව subscribe කරලා එහා පැත්තේ තියෙන bell button එකත් ඕල් දාලා like එකකුත් දාගෙනම අපි යමු අද වීඩියෝ එකට. සෝවියට් සංගමය විසින් මෙම අපායට විදපු ලිඳ එහෙම නැත්නම් well to hell කියන ව්‍යාපෘතිය කිරීමට තෝරාගෙන තිබුණේ කෝලා අර්ධද්වීපයේ ස්ථානයක්. කෝලා සුපර් ඩීප් කියලා හැඳින්වුණු මෙම ව්‍යාපෘතිය පෘථිවි කබලෙන් 3න් 1කට විතර විද ගැනීමට මොවුන් සමත් වුණා. එය කිලෝමීටර් 12ක් පමණ වුණා. 1989 වර්ෂයේදී පමණ මෙම ව්‍යාපෘතියේ හිටපු කෙනෙක් කියපු දෙයක් නිසා ලෝකයක් කුතුහලයට සහ භීතියටපත් වුණා. ඉතින් අපි බලමු ලෝකයක් කැළඹූ එම සිදුවීම කුමක්ද කියලා. එයා කියපු දේ තමයි මේ පොළොව යටට යද්දි තියෙන්නේ අපාය කියන එක. මෙම ව්‍යාපෘතියේ අය ගවේෂණය කරගෙන යාමේදී ඔවුන්ට අපාය හමුණා කියලා තමයි මොහු පැවසුවේ. එම කතාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂිත් ඔහු ගාව තියෙනවා කියලා ඔහු පැවසුවා. 1989 වර්ෂයේදී මිස්ටර් අසකෝව් නම් පුද්ගලයෙකු විසින් මෙහෙවන සෝවියට් ඉංජිනේරුවන් කණ්ඩායමක් සයිබීරියාවේ නම් නොකළ ස්ථානයක කිලෝමීටර් 14.4ක් එනම් සැතපුම් 9ක් ගැඹුරු කුහරයක් හැරීමේ කර්තව්‍යයක නිරත වෙමින් සිටියා. මෙම කුහරය තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000ක් නැතහොත් ෆැරන්හයිට් 1800ක් පමණ තියෙන්නට ඇති බවයි විද්‍යාඥයෝ මත පළ කරේ. ඔවුන් මෙම උෂ්ණත්වයට ඔරොත්තු දෙන සංවේදක උපකරණ සමග අතිශයින් තාපයට ඔරොත්තු දෙන මයික්‍රොෆෝන් එකක්ද මෙම කුහරය තුලට දියත් කරා. එම කුහරය තුල තිබූ අධික උෂ්ණත්වයට මෙම මයික්‍රොෆෝනේ ඔරොත්තු නොදීම නිසා ඒ ඉවතට ගැනීමට මොවුන් කටයුතු කළ බව තමයි අපට වාර්තා වෙන්නේ. ඉතින් මෙම ඉවතටගත් මයික්‍රොෆෝනේ පටිගත වී තිබූ හඬපට ඇසීමෙන් මොවුන් භීතියටපත් වී මෙම ව්‍යාපෘතිය අතහැර දමා පලා ගියා. ඉතින් අපි බලමු මොවුන් බිය වී පලා යාමට බලපෑ සත්‍ය සිදුවීම කුමක්ද කියලා. මොවුන් පවසන පරිදි මෙම කුහරය තුලින් මොවුන්ට හමු හඬපටේ පටිගත වී තිබුණේ සාපලත් අමනුෂ්‍යයන්ගේ අద్භූත ඉතා බිහිසුණු හඬපට බවටයි මොවුන් තවදුරටත් සඳහන් කරලා තිබුණේ. එම නිසා මොවුන් ව්‍යාපෘතිය අතරමඟ නවතා ගිය බවටයි අපිට වාර්තා වෙන්නේ. ඉතින් මෙම හඬපට ඇසීමෙන් මෙම ව්‍යාපෘතියේ සිටි පිරිසගේ මනස කම්පනයටපත් වූ බවත් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වී තිබූ බවත් මෙහි සඳහන් වෙනවා. ඉන්පසු එහි සිටි වෛද්‍යවරු මොවුන්ට කෙටිකාලීන මතකයේ අමතක වීම සඳහා ප්‍රතිකාර කර බවයි වාර්තා වෙන්නේ. ඉතින් පසු කාලීනව මෙම වෛද්‍ය කණ්ඩායමේ සිටි අය මෙම සිදුවීම ගැන ලෝකයට අනාවරණය කරලා තිබුණා. එම නිසා ලෝකයා අතර මෙය වැඩිදුරටත් කතා බහට ලක් වුණා. මෙය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබූ නිසා සමහර පිරිසක් මෙය මිත්‍යා ප්‍රබන්ධ කතාවක් කියා සිතීමට පටන් ගත්තා. ඉතින් මෙම සිදුවීම උඩි යටිකුරු වීමට පටන් ගත්තේ 1998 දී ලෝකයට නිරාවරණය වුණු හඬපටයක් හේතුවෙන්. අපි බලමු මෙම උඩු යටිකුරු කිරීමට බලපෑ සිදුවීම කුමක්ද කියලා. 1998 දී යම්කිසි පුද්ගලයෙක් රේඩියෝ channel එකකට ඊමේල් එකක් යවුවා. මෙම ඊමේල් එකේ සඳහන් වුණේ මෙම සිදුවීම ගොඩ දෙනෙක් මිත්‍යා කතාවක් ලෙස ව්‍යාප්ත කිරීමට හැදුවත් එය මිත්‍යා කතාවක් නොවන බවයි. තවද එම පුද්ගලයා ඔහු ළඟ තිබූ
මෙම අද්භූත හඬ ඇතුළත් තප්පර 17ක හඬපටය මෙම ඊමේල් එක හරහා මෙම රේඩියෝ channel එකට යවා තිබුණා. ඉතින් මෙම රේඩියෝ channel එක මෙහෙය වූ පුද්ගලයා ප්‍රේක්ෂකයා භීතියට පත් කරමින් මෙම තප්පර 17 අද්භූත හඬපටය ප්ලේ කරා. මේ ඔබට ඇසෙන්නේ එම හඬපටය. ලෝකයේ ගොඩ දෙනෙක් මෙම හඬපටය ඇසීම මගින් යට ගිහින් තිබුණ මෙම සිදුවීම නැවත කරලියට පැමිණියා. ඉතින් මෙම සිදුවීම ප්‍රථම වරට 1980 දී ලෝකයේ ප්‍රචලිත වුණා. එය පුළුල් ලෙස ව්‍යාප්ත වුණේ 1989 ඇමරිකානු ක්‍රිස්තියානි රූපවාහිනී ජාලයක් වන Trinity Broadcasting Network කියන රූපවාහිනී ජාලය. ඉතින් එයාලා මේක ප්‍රචාරය කරේ රුසියානුව අපාය සොයාගනී කියලා. මෙම කතාව තවත් අවුල් ජාලාවක් බවට පත් වුණේ නොවීඩියානු ගුරුවරයෙක් වන ඒගන් රැන්ඩලන් කියන ගුරුවරයා කැලිෆෝනියාවේ සංචාරය කිරීමේදී ඇමරිකානුවන් මෙම කතාව හිස්මුතිනින් පිළිගෙන සිටින බවට දැන ගැනීමත් සමගයි. ඔහු ඉන්පසු නෝර්වේ දේශය වන ඔහුගේ රටට ගොස් මේ ගැන සෙවීමට කෙටි පරීක්ෂණයක් පටන් ගත්තා. එම පරීක්ෂණය කිරීමෙන් පසු ඔහු දැනගත්ත මෙම කතාව ප්‍රබන්ධ කතාවක් කියලා. එම නිසා පොඩි විහිළුවක් කිරීමට හිතාගෙන මොහු අතිනුත් කොටසක් දමා ට්‍රිනිටි ආයතනයට ලිපියක් පළ කරා. ඉතින් ට්‍රිනිටි ආයතනය හිස්මුදුනෙන් එම ලිපියේ අඩංගු කරුණු සත්‍ය කියා විශ්වාස කරා. එම ලිපිය නිසා තමයි අපායෙන් ආපු අමනුෂ්‍ය කොටස මෙම කතාවට එකතු වුණේ. ඊට පස්සේ කාලෙන් කාලට මිනිස්සු අතර මෙම සිදුවීම කතා බහට ලක් වෙනවා. ඉතින් පසු කාලීනව සොයාගැනුනේ එම අද්භූත හඬපටය 1972 දී ප්‍රචාරය වුණු බ්‍රෑන්ඩ් බ්ලඩ් කියන චිත්‍රපටයෙන් උපුටාගෙන තවත් ශබ්ද එකතු කර ව්‍යාජ ලෙස නිර්මාණය කරපු හඬපටයක් බවට. මෙන්න ඔබට අනුගිය අවස්ථාව. අතේ තියෙන මුදලට හිතේ තියෙන ඕනෑම දෙයක් නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අප වෙත ඇමතීම මගින් හෝ අපගේ AE Marketing ලංකා Facebook page එක මගින් ඔබට අවශ්‍ය ඕනෑම ඇණවුමක් ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක. අද වෙනකොට මෙම කතාව ගොතපු කතාවක් බවට පත් වෙලා ඉවරයි. මේ වෙනකොට ලෝකයේ විදපු ගැඹුරුම සිදුර වෙන්නේ රුසියානුවන්ගේ කෝලා සුපර් ඩීප් බෝහෝල් කියන සිදුර. ඉතින් මෙහි ගැඹුර මීටර් 12262ක්. ඒ කිලෝමීටර වලින් ගත්තොත් කිලෝමීටර 12.2ක් වුණා. මෙම ගවේෂණයේදී විද්‍යාඥයින්ට වසර බිලියන ගණනක් පැරණි සුද්ධ ජීවීන් සහ අනපේක්ෂිත පාෂාණ වගේ අපූර්ව දේවල්ද හමු වී තිබුණා. ඉතින් මේ කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ අප නොදන්නා බොහෝ දේවල් මෙම අප පය ගහලා ඉන්න පොළොවට අන්තර්ගත වෙලා ඇති බව. ඉතින් අද වීඩියෝ එක කොහමද? ඒ වගේම අපි ඉස්සරහට ගේන්න ඕනි වීඩියෝ මොනවද කියලා ඔයාලා අහලා තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එකට ඔයා තාම අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell button එකත් all දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදට අපි ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.